මේ පාර වර්ල්ඩ් කප් එකට යන ස්පේන් ඔෆිෂියල් ස්ක්වාඩ් එක මේ දැන් ටිකකට කලින් රිලීස් කරා. ඉතින් මේකේ සර්ප්‍රයිසින්ම පාර්ට් එක තමයි එකම එක රියල් මැඩ්‍රිඩ් ප්ලේයර් කෙනෙක්වත් මේ ස්ක්වාඩ් එකේ නැහැ මේ පාර. ඉතින් මේක ගොඩක් සර්ප්‍රයිසින් නිවුස් එකකුත් නෙමෙයි. ඔයගොල්ලෝ දකින්න ඇති මේ සීසන් එක පුරාවට රියල් මැඩ්‍රිඩ් ස්පේන් ප්ලේයර්ස්ලාගේ කොහොමද පර්ෆෝමන්ස් කියලා. මොකද ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්ජරිස් එක්ක තමයි මේ සීසන් එක ගියේ. ඉතින් මේ උඩ ලිස්ට් එකේ ඉන්න ප්ලේයර්ස්ලාට තමයි මේ පාර නැෂනල් ටීම් එක මිස් වුනේ. ඉතින් මෙතන පොඩි හරි chance එකක් තිබ්බේ මට නම් හිතෙන්නේ ඩීන්ට විතරයි. ඒ වුණාට ඩීන්ටත් මේ සීසන් එක පුරාවට සැරින් සැරේ ආපු ඉන්ජරිස් හින්දා වෙන්න ඇති ගොඩක් දුරට ස්පේන් ටීම් එකට ගන්නේ නැතුව ඉන්නේ නැත්තේ මේ පාර. ඉතින් අපි බාසෝනා පැත්තට හැරිලා බැලුවොත් ප්ලේයර්ස්ලා 8 දෙනෙක්ම මේ පාර ස්පේන් ස්ක්වාඩ් එකේ ඉන්නවා. ඉතින් මම නම් දකින විදිහට මෙතන තියෙන එකම අඩුව ෆර්මින් නැති එක විතර. ඉතින් ෆර්මින් ඉන්ජරි වුණ එක ඇත්තටම පට්ට අන්ලකි. මොකද ෆර්මින් මේ පාර වර්ල්ඩ් කප් එකේ ලොකු පර්ෆෝමන්ස් එකක් දෙන්න තිබ්බ ප්ලේයර් කෙනෙක්. සමහරට ෆර්මින්ගෙන් හැදුණු ඒ ස්පේස් එකට වෙන්න ඕන ගවිව දැන් මේ ඇතුළත් කරලා තියෙන නැෂනල් ටීම් එකට. ඉතින් මම නම් දකින විදිහට මේක හොඳ බැලන්ස් ටීම් එකක්. මොකද බාසිලෝනා ප්ලේයර්ස්ලාගේ ලින්ක් අප් ප්ලේ එකත් එක්ක ඉතින් මේක හොඳ ගමනක් යන්න පුළුවන් මේ පාර ස්පේන්ලට වර්ල්ඩ් කප් එකේ. ඉතින් ඔයාට හිතන විදිහට මේ පාර ස්පේන් ස්ක්වාඩ් එක ගැන මේ පාර ස්පේන්ලා කොච්චර දුර යයිද වර්ල්ඩ් කප් එකේ කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් දාගෙන යන්න. මම නම් හිතන්නේ මේ පාර ස්පේන් අනිවාර්යයෙන්ම ෆයිනලිස්ට් වෙයි.